බලමු මේකේ කොහොමද කන්ට්‍රෝල්ස් ටික හදාගන්න කියලා තියෙන විදිහට. තමයි මේකේ දීලා තියෙන මේ කන්ට්‍රෝල්ස් ටික තියෙන 0.5 මීටර් ඒ ගානක් තමයි මේ කියන්නේ වෙනස තියෙන්නේ. එතකොට අපිට කරන්න පුළුවන් දෙයක් තමයි දැන් මේකේ මේක ඇතුළට යන්න ඕනේ. ඊට පස්සේ මේකේ මෙහෙම සිලෙක්ට් කරන එක දැන් මෙතනට හරියට දාගන්න එපා. අපිට පුළුවන් එම් අකුරු ඔබලා ඉවරලා මව් ටූල් එක අරගෙන මේක ඔබලා මෙතනට දැම්මට පස්සේ ගානට ඒ තැනකට එනවා. දැන් වැඩි තියෙන්නේ මෙතන පල්ලෙහා තියෙන එකේ ඒක තියෙන්නේ වෙනම එකක. මේක තියෙන්නේ වෙනම එකක. එතකොට මේ ලෙවල් එක ගන්න මේක කොපි කරලා මේක සිලෙක්ට් කරලා මේක ඇතුළට ගිහිල්ලා මේක පේස්ට් කරන්න. පේස්ට් කරාට පස්සේ එනවා අපිට මෙහෙම දාන්න ඒක ගන්නට මේක තිබ්බට පස්සේ ඉවර වෙලා ඒක එතකොට තියෙන්නේ මේකේ ඇතුළේ දැන්. ඒ කියන්නේ දෙකක් තියෙනවා මෙතන පල්ලෙහා එකයි උඩ එකයි. ඉතින් පල්ලෙහා ඩිලීට් කරලා දාන්න පුළුවන්. දැන් මේකේ තියෙන හින්දා මෙතන බලුවොත් මේ ලෙවල් එක තියෙන්නේ බිඳුව මීටර් බිඳුව. එතකොට මේක 0.5. එතකොට අපිට කරන්න පුළුවන් දෙයක් තමයි මේ ටික උස්ස ගන්න ඕනේ මේක ගානට ටෙරෙන් එකක් විදියට හදාගන්න. ඒකට කරන්න පුළුවන් දෙයක් තමයි මේක ඩබල් ක්ලික් කරා මේක එකක් සිලෙක්ට් කරා. මේක දැන් බිඳුව ඉඳලා 0.5 වෙනකන් යන්න එපා. ඒකට කරන්න පුළුවන් තමයි M අකුර එබුවා move උඩ මේක දැන් උඩටනේ යවන්න ඕනේ අපිට. ඒක උඩ යවන්න උඩ ඇරෝ කී එක කියන්නේ අප් ඇරෝ කී එක ඔබන්න. එතකොට උඩට විතරමයි යන්නේ කොච්චර හිටමීට කරා. උඩට හරි පල්ලෙහාට හරි. ඒක ඔබලා ඉවරලා දාන්න 0.5 මීටර් කියලා නිකන් මේ ගහන්න විතර තියෙන කීබෝඩ් එකේ. ඒක දකුණු අත පැත්තේ පල්ලෙහා පෙන්නනවා. ඒ ගන්න ඔබලා එන්ටර් ගුවා. එතකොට ඒක 0.5 මීටර් ඉස්සෙනවා. ඉස්සෙල්ලාද නැද්ද කියලා බලා ගන්න ඕන. මේ පොඩ්ඩක් කරලා බලන්න. එතකොට පේනවා. දැන් ඊට පස්සේ වෙලා ආයි ඊළඟට යන්න. ඊළඟට යන්න මම කරපු වැඩේ තමයි ස්පේස් එක. ස්පේස් කියන්නේ මේ සිලෙක්ට් ටූල් එක. මෙතනට ගිහිල්ලා මේක ක්ලික් කරලා ඉවරලා එහෙම යන්නත් පුළුවන්. ඊට වඩා ලේසියෙන් ස්පේස් එකේ බුවට පස්සේ සිලෙක්ට් කරන්න පුළුවන්. ඊළඟට ආයි M අකුර එබුවා move tool එක. මෙතන ඉඳලා උඩට යන එක උඩට ඉස්සුවා. up arrow key එක එබුවා වෙන දිහාට යන්න බැරි වෙන්න. දෙකයි එතකොට මේක දාන්න පුළුවන් 1 මීටර් කියන එක. 1 මීටර් දාලා ඉවරලා enter එබුවා. ඊට පස්සේ මේ විදිහට ඉතුරු ටික මෙහෙම එක එක උස්සන්න තමයි තියෙන්නේ. දැන් මේක ඉස්සුවොත් ස්පේස් එක එබුවා මේක ක්ලික් කරා M අකුර එබුවා මේක ක්ලික් කරා up arrow key එක එබුවා පොඩ්ඩක් උඩට අරන් ගියා උඩට අරන් ගිහිලි වෙලා මේක තියෙන්නේ 1.5 මීටර් එන්ටර් ඔය විදිහට ඉතුරු ටික කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට උස්ස ගන්න පුළුවන්. උස්සලා ඉවරලා දැන් මෙතන ඉඳලා තියෙනවා මතක ඇතුව මේක දැන් ක්ලික් කරා up arrow key එක එබුවා මේක දාන්න ඕනේ 2.5 මොකද මේක පල්ලෙහාට යන්නේ අර වගේ එක දිගට යන්නේ උඩට අනිවාර්යෙන් මීටර ගන්න මතක් කරන්න නැත්නම් මොකද මේ මිලිමීටර 2.5 ඉස්සෙන්නේ. අපිට මේකෙන් move tool එකෙන් විතරම යන්න පුළුවන්. 2 මීටර සිලෙක්ට් කරලා තියනවා නම් මේක up arrow key එක එපුවා මේ කියන්නේ 3.5 මීටර මේක 4 මීටර මේක 4.5 මීටර විදිහට තමයි මේ ටික ඉස්සෙන්නේ. ඊළඟට මේක එකක් දීලා නැහැ. මේක 2.5 තමයි මම හිතන්නේ මේ අනිත් කොනේ තියෙන හින්දා ඒ විදිහටම 2.5 මීටර් මෙච්චර ගත්තා. දැන් මේ ටික තියෙනවා. ඊට පස්සේ වෙලා කරන්න තියෙන්නේ මේක ටෙරෙන් එකක් කරන්න මේ ටික එහෙම සිලෙක්ට් කරා. මෙතන තියෙනවා සෑන්ඩ් බොක්ස් කියන එක. සෑන්ඩ් බොක්ස් එක උපන්නේ සෑන්ඩ් බොක්ස් එකේ මෙතන කන්ට්‍රෝල්ස් කියන එක ගිහුවට පස්සේ මේක වැඩ කරනවා. සෑන්ඩ් බොක්ස් එක වැටෙන්නේ නැත්නම් මෙතන රයිට් ක්ලික් කරලා බලන්න මෙතන සෑන්ඩ් බොක්ස් එක ඔන් කරන්න විතරයි තියෙන්නේ. ඔය විදිහට තමයි ටෙරේන් එක හදාගන්නේ.